ආයුබෝවන් අපේ කතාලාන්තයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම දරුවන්ට අලුත් පාඩමක් අරන් ආවා. ඒ තමයි ගණිත පාඩම. 3 4 5 6 ශ්‍රේණි දරුවන්ට ජ්‍යාමිතික හැඩතල. දරුවෝ දන්නවා ජ්‍යාමිතික හැඩතල අපි ඉගෙන ගන්නේ පොඩි පන්තිවල ඉඳලා. ඉතින් දරුවනේ අද අපි ජ්‍යාමිතික හැඩතල පාඩම යටතේ ඉගෙන ගන්නවා සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, වෘත්තය, ත්‍රිකෝණය යන හැඩතල ගැන. ඔයාලා මේ පාඩමට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දැන් අපි බලමු පළමු ජ්‍යාමිතික හැඩය ගැන. සමචතුරස්‍රය. සමචතුරස්‍රයේ ලක්ෂණ ගැන කතා කරමු. සමචතුරස්‍රයේ පාද 4ක් තියෙනවා. දැන් මේ රූපේ පාද නැත්තම් කකුල් 4ක් තියෙනවා. ඔයාලට පේනවා මේ රූපේ. අපි මේ ඉරිකැලි 4ට අපි කියනවා ජ්‍යාමිතික හැඩතලයේ පාද කියලා. එනම් සමචතුරස්‍රයට පාද 4ක් තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේ පාද 4ම දිගින් සමානයි. අපි කවුරුත් දන්න වර්ගඵලය, පරිමිතිය වගේ ඒවා හරි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් හැඩතලයක් තමයි මේ සමචතුරස්‍රය. ඒ ප්‍රධානම හේතුව තමයි මේ පාද 4ම දිගින් සමාන වීම. සමචතුරස්‍රයේ කෝණ 4ක් තියෙනවා. සමචතුරස්‍රයේ 4 පැත්තෙන් කෝණ 4ක් තියෙනවා. මේ කෝණවලට අපි කියනවා ඍජුකෝණී කෝණ කියලා. ඍජුකෝණී කෝණයක් කියන්නේ L ඇඩේ තියෙන කෝණයක්. හරියට අංශක 90ක කෝණයකට කියනවා ඍජුකෝණී කෝණයක් කියලා. එහෙනම් මේ සමචතුරස්‍රය ඇතුලේ තියෙනවා කෝණ 4ම ඍජුකෝණී කෝණ. දැන් අපි බලමු සමමිතික අක්ෂ ගැන. සමමිතික අක්ෂය කියලා කියන්නේ දරුවනේ මේ රූපයට හරියටම බෙදන්න පුළුවන් අක්ෂ. සමචතුරස්‍රයට සමමිතික අක්ෂ 4ක් තියෙනවා. දැන් අපි බලමු ඍජුකෝණාශ්‍රය ගැන. ඒ තියෙන ලක්ෂණ ගැන කතා කරමු. ඍජුකෝණාශ්‍රයටත් පාද 4ක් තියෙනවා. ඒ කියන්නේ කලින් රූපයේ වගේ ඍජුකෝණාශ්‍රයටත් පාද 4ක් පිහිටලා තියෙනවා. හැබැයි සමචතුරස්‍රයේ පාද 4ම සමාන වුණාට ඍජුකෝණාශ්‍රයේ ප්‍රතිමුඛ පාද, ඒ කියන්නේ මුහුණට මුහුණ බලන් ඉන්න පාද දිගින් සමාන වෙනවා. ඒ වගේම කෝණ 4ක් තියෙනවා. සියලුම කෝණ ඍජුකෝණී කෝණ වෙනවා. ඍජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ 2ක් තියෙනවා. දැන් මම දරුවන්ට කිව්වා ඍජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ 2ක් තියෙනවා කියලා. ඒ වගේම දරුවනි ඍජුකෝණාශ්‍රයේ සමමිතික අක්ෂ කතිරයකින්, ඔන්න දැන් මේ රූපේ පේනවා වගේ කතිරයකින් මෙහි විදියට බෙදා දක්වන්න බෑ. දැන් අපි බලමු වෘත්තයේ ලක්ෂණ ගැන. වෘත්තයක තියෙන්නේ එක වක්‍ර පාදයක්. වක්‍ර පාදයක් කියන්නේ දරුවනේ රවුන්ඩ් වෙච්ච පාදයක්. කෝණ නැහැ. මේ වෘත්තයේ සමමිතික අක්ෂ රාශියක් තියෙනවා. දැන් අපි බලමු සමපාද ත්‍රිකෝණ ගැන. සමපාද කියලා විශේෂණ පදයක් එකතුනේ ත්‍රිකෝණය අපට වෙන් කරන්න පුළුවන් සමපාද ත්‍රිකෝණ, සමද්විපාද ත්‍රිකෝණ, ඒ වගේම ඍජුකෝණී ත්‍රිකෝණ කියලා හඳුන්වන්න පුළුවන්. අද අපි ඉගෙන ගමු සමපාද ත්‍රිකෝණ ගැන. දරුවෝ දන්නවා ත්‍රිකෝණයකට පාද 3ක් තියෙනවා. මේ පාද 3ම එකින් එකට සමානයි. ත්‍රිකෝණයක කෝණ 3ක් තියෙනවා. සමපාද ත්‍රිකෝණයක කෝණ 3ම සුළු කෝණ වෙනවා. එතකොට සුළු කෝණයක් කියලා කියන්නේ දරුවනි L ඇඩේට වඩා අඩු, අංශක 90ට වඩා අඩු කෝණයකට තමයි අපි සුළු කෝණ කියලා හඳුන්වන්නේ.
සමපාද ත්‍රිකෝණයකට විතරයි හරියටම සමමිතික අක්ෂ 3කට බෙදන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගමු කෝණ වර්ග ගැන. මේ තියෙන දරුවනි ඍජු කෝණයක්. ඍජු කෝණයක් කියලා කියන්නේ හරියටම අංශක 90ක් තියෙන L හැඩයට තමයි මේක තියෙන්නේ. අංශක 90ක් තියෙන කෝණයට කියනවා ඍජු කෝණයක් කියලා. අංශක 90ට වඩා පොඩ්ඩක් වැඩි වුණ ගමන් ඒ කෝණය අපි හඳුන්වන්නේ මහා කෝණය කියලා. අංශක 90ට වඩා චුට්ටක් අඩු කෝණයට අපි කියනවා සුළු කෝණයක් කියලා. මම හිතනවා මගේ දරුවන්ට මේ ජ්‍යාමිතික හැඩතල පාඩම හොඳින් තේරිලා ඇති කියලා. මේ පාඩම දරුවන්ට වැදගත් ප්‍රයෝජනවත් පාඩමක්. ඉතින් ඔයාලා මේ පාඩමට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් පාඩමකින් හමු වෙමු. ස්තුතියි.